මට අද හිතුණා මගේ ජීවිතේ සාර්ථක කරගන්න ඉවහල් වෙච්ච ප්‍රධානතම කාරණයක් පිළිබඳව ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඒ තමයි ඉවසීම. 2010 වර්ෂයේදී මට ඕස්ට්‍රේලියාවේ කැන්ගරු අයිලන්ඩ් කියන දූපතේ රස්සාවක් හම්බුණා. මම ওই රස්සාව මාස දෙක තුනක් කරගෙන ඉන්නකොට දවසක් හැන්දෑවේ ඒකේ කළමනාකරුවා ඇවිල්ලා මට කියනවා ඔයා මේ රස්සාවට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මට ඔයාව මේ රස්සාවෙන් අයින් කරන්න වෙනවා කියලා. කොහොම නමුත් ඒත් එක්ක මෙයා මට කියනවා අද හවසම ඒගොල්ලෝ දීලා තියෙන නවාතැනින් මට පිටත් වෙන්න කියලා. මං එදා රෑම ඇඩිලේඩ් එයාපෝට් එකට එනවා. එයාපෝට් එකට රෑ 11 විතර වෙනකොට වහනවා. කොහොම නමුත් මට එදා රෑ සිද්ධ වෙනවා එයාපෝට් එකේ ළඟ තියෙන බංකුවක නිදා ගන්න. හැබැයි මං කොයිම අවස්ථාවකදීවත් කලබල නොවි අර බංකුවේ නිදා ගන්න ගමන් ඉවසීමෙන් ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු නොකර මං ඒකට උත්තරයක් හොයන අවධානය යොමු කරා. මොකද කලබල වෙලා මගේ ඉවසීම නැති කරගත්තොත් මම පරාදයි කියලා මම දැනන් හිටියා. ඔයාගේ ජීවිතේ වගකීම් වැඩි වෙන්න ඒ හා සමානව ඔයාගේ ජීවිතේ ප්‍රශ්නත් එනවා. හැබැයි මේ හැම අවස්ථාවකදීම ඔයාගේ ඉවසීම වර්ධනය කරගත්තොත් ඒ හැම ප්‍රශ්නයකම මුහුණ දීලා ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔයා ඉවසුවොත් තමයි ඔයාගේ ජීවිතේට අත් නොහරින ගතිගුණය එන්නේ. එතකොට තමයි යමක් ඔයාට වුණත් ඔයා කලබල නොවි අත් නොහැර ඒක අල්ලගෙන ඉන්න පුළුවන්. ඒක කරන්න නම් ඔයාගේ ඉවසීම වර්ධනය වෙලා තියෙන්න ඕන. ඔයාගේ ජීවිතේ දවසක් ඒවි ඉවසලා බැරි වෙනම දවසක්. අන්න එදාට තමයි ආයිත් ඔයා ආපස්සට ගිහිල්ලා ඉවසන්න මුල ඉඳලා පටන් ගන්න ඕනේ. එහෙම වුණොත් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා නොඅනුමානයි. මේ වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් හරි වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයා අද ඉඳලා ඔයාගේ ඉවසීම තව තවත් වර්ධනය කරගන්න උත්සාහ කරගන්න. ඒත් එක්කම මේ වීඩියෝ එක තව කාට හරි බලන්න ෂෙයා කරන ගමන් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. Thank you.